ආයිබෝවන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ Canva software එක පාවිච්චි කරලා කොහොමද YouTube thumbnail එකක් create කරගන්නේ කියලා. ඉතින් ඕගලන්ට මේකට උවමනා කරනවා ඉන්ටර්නෙට් ඒ වගේම මොකක් හරි browser එකක්, web browser එකක්. Google හරි Opera හරි Mozilla Firefox හරි ඒ වගේ ඕනම browser එකකින් YouTube thumbnail එකක් හදාගන්න පුළුවන් Canva software එක පාවිච්චි කරලා. ඉතින් මෙතන මම Google Chrome එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් Google මෙතන search bar එකේ search කරන්න ඕනේ Canva කියලා. ඉතින් මම කලින් search කරපු හින්දා මෙතන පෙන්නනවා. ඉතින් මම ඒක click කරනවා. ඊට පස්සේ මෙතන Canva Visual Suite for everyone. ඉතින් මෙතන ඕගලන්ට මේක Android version එකකින් Google Play ගිහිල්ලා download කරගන්නත් පුළුවන් Canva app එක. Apple වලටත් තියෙනවා AI photo and video editor. ඒ App Store එකෙන් තමයි ඒක පෙන්වන්නේ. ඉතින් මුලින්ම මෙතන Canva Visual Suite for everyone එක තමයි desktop PC එකකින් හරි laptop එකකින් හරි Canva එකෙන් YouTube thumbnail එකක් හදන්න. ඉතින් YouTube thumbnail එකක් විතරක් නෙමෙයි. logo හදන්න පුළුවන්, document එකක් හදන්න පුළුවන්, whiteboard, presentation, ඒ වගේම social media, video, website ඕනම දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් මම මෙතන login වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන YouTube thumbnail කියලා පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතනින් මට template එකක් තමයි ඕනේ. ඉතින් මම කියලා දෙන්න යන්නේ template එක YouTube template එකකින් thumbnail එකක් හදන විදිහ. YouTube thumbnail කියලා මෙතන type කරලා YouTube thumbnail කියලා මම කලින් type කරපු හින්දා තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මම ඒක open කරනවා. මම මොකද්ද හදන්න යන්නේ? මම හදන්න යන්නේ අද කොහොමද travel විදිහට මොකක් හරි හදනවා. travel YouTube thumbnail කියලා ගියවහම මෙතනින් එනවා. ඉතින් free version එකෙන් තමයි මම හදන්නේ. ඕන තරම් template තියෙනවා. template හිතා ගන්නවත් බැරි තරම් තියෙනවා. මෙතන 18968ක් තියෙනවා template. ඔයගොල්ලෝ දැකලා තියෙන මේ වගේ. අර සින්දු වල දාන YouTube සින්දු වල මේ වගේ thumbnail උත් තියෙනවා. ඉතින් මම පාවිච්චි කරනවා මෙන්න මේක මම පාවිච්චි කරනවා. ඒක ක්ලික් කරා customize this template කියන එක ක්ලික් කරා. මේ මගේ මේ Google මේ ඉන්ටර්නෙට් පොඩ්ඩක් ස්ලෝ හින්දා තමයි ඒක ගොඩක් සර්ච් මේ ලෝඩ් වෙන්නේ. මම මෙතනින් දානවා travel blog කියලා. නේ travel in ශ්‍රී ලංකා කියලා තමයි මම දාන්නේ. travel in Ceylon. ඒක 아무තු ගැම්මක් තියෙනවනේ. ගතියක් තියෙන Ceylon කියලා දානවා. CEYLON. හරිද? surviving ඒක ඕනේ නැහැ. මේක මම delete කරලා දානවා. මේක delete කරලා දානවා. හරිම සරල. ඉතින් ෆෝන් ටයිප් එක මම පාවිච්චි කරනවා. ඒක ලස්සනයි. හරිම charm උත් නේ හරිම Ceylon කියන එකටත් වෙනම ෆොන්ට් එකක් පාවිච්චි කරනවා. හරි. දැන් මේක අපිට මේ ෆොන්ට් කලර් එකත් වෙනස් කරන්න පුළුවන් මේ ඒ අකුරු තියෙන ටෙක්ස්ට් කලර්. අන්න ඒක ඕපන් කරමු. ඒක පේන්නේ. ඒ වගේ ඒවා කොහොමත් පාවිච්චි කරන්න හොඳ නෑ මේ ෆොටෝ කලර් එකකින් තියෙන පාවිච්චි කරන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒක ලස්සනයි.
ඉතින් මේ වගේ ඔයාලා ලස්සන ටෙම්ප්ලේට් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේක සේව් කරගන්නේ මෙතන ෂෙයා කියන බටන් එක ක්ලික් කරනවා. ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරනවා. සයිස් එක මේකේ 1 තමයි වෙන්නේ. ඊට වඩා වැඩි වුණොත් මේක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ප්‍රෝ වර්ෂන් එක ගන්න කියලා මේගොල්ලෝ කියනවා. ෂෙයා කරා ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරා. මේකේ ෆයිල් ටයිප් තියෙනවා PNG තියෙනවා JPG තියෙනවා PDF තියෙනවා MP4 වීඩියෝ තියෙනවා. ඉතින් මේ වීඩියෝ හදන්න බෑනේ. ඉතින් මේ JPG හරි PNG තමයි පාවිච්චි කරන්න ඕනේ. PNG තමයි මේක සජෙස්ට් වෙලා තියෙන්නේ. මේක ඩවුන්ලෝඩ් කරන්න. කොහොමත් මේ YouTube thumbnail එකක් කොහොමත් මෙගාබයිට් 2ක් වගේ තමයි මැක්සිමම් ඉල්ලන්නේ. ඉතින් මේක කිලෝබයිට් 1589යි. ඒ කියන්නේ මෙගාබයිට් 1.5ක් වගේ තමයි තියෙන්නේ. ඒ හින්දා ෂේප් වෙන්න පුළුවන්. ඩවුන්ලෝඩ් එකට ගියා. මෙතන thumbnail එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඔන්න බලන්න. ලස්සනට ක්‍රියේට් වෙලා තියෙනවා. දැන් Adobe Photoshop වගේ ගන්නකොට වෙන කාලයක් යනවා ඇති. බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න, ෆොටෝ හොයා ගන්න. ඒ වගේ අපහසුතාවලට ලක් වෙන්න පුළුවන්. හරි අමාරු ඉතින්. ඉතින් මේ වගේ හරිම ඉක්මනට ටෙම්ප්ලේට් ටික තියෙනවා. ඔයාලට ලස්සනට මේ වගේ ටෙම්ප්ලේට් එකක් Canva software එක පාවිච්චි කරලා ඉතාමත්ම ඉක්මනට හදා ගන්න පුළුවන්. ඉතින් කොහොමද ඕගොල්ලෝ මගේ වීඩියෝ එක හොඳයි නම් ඕගොල්ලෝ subscribe කරන්න, share කරන්න. ඉගෙන ගත්ත දෙයක් නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.